හරි. එතකොට අපි මෙහෙම හිතමු. හරි. දැන් අපි එතකොට ආදිත්‍යයි අකීෂයි යනුලි තුන්දෙනානේ ඉන්නේ. හරි. මෙතන 12ක් තියෙනව නේද? 12ක් තියෙනවා. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම අපි ගමු 12 කියන්නේ එක්කෙන්ට 4ක් හම්බ වෙනවා. හරි. 4 වරක් 3 12යි. හරි. එකේ ඉඳන් 4 ටික. හරි. 1 2 3 4 ටික මොනවටද අයිති වෙන්නේ කියලා මම අහන්නම් බලන්න. යනුලි එකේ ඉඳන් 4 ටික 1 2 3 4 අයිති වෙන්නේ මොනවටද කියලා මට කියන්න ඕන. හරි. පළවෙනි එක පාසල, හරි. දෙවෙනි එක බැංකුව, හරි. තුන්වැනි එක බැංකුව, හතරවෙනි එක තුන රෝහල. රෝහල. හරි. එතකොට ඔතන තුන්වෙනි එක්කෙනාව අපිට සමහර විට දාන්න පුළුවන් වෙනවා අන්තර්ජාලය හරහා පිටරට දෙන මිතුරෙකු සමග කතා කිරීම කියන එක බැංකුවටත් දාන්න පුළුවන් නේද? පාසලටත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් පාසලේ අපිට ඉතින් යාළුවන්ට කතා කරන්න දෙන්නේ නැහැ නේ. මොකද අන්තර්ජාලය හරහා වෙනටගේ යාළුවෙක් කතා කරන්න අපිට ඕන තැනක පුළුවන්. රෝහලේ බෑ. හරි. කර්මාන්ත ශාලා ඇතුළෙත් බෑ. හරි. ගොවිපලෙත් සාමාන්‍යයෙන් බෑ කියලා හිතමු. එහෙනම් අපිට පාසලයි බැංකුවයි දෙකෙන් ඉතින් බැංකුව වඩාත් ගැලපෙනවා. හරි. රයිට්. ඊට පස්සේ පහේ ඉඳන් 1 2 3 4 හරි. පහේ ඉඳන් 5 6 7 8 5 6 පහේන 8 දක්වා ආදිත්‍ය කියන්න බලන්න. 5 ගොවිපොළ, 6 කර්මාන්ත ශාලා, හරි. 7 පාසල, 8 රෝහල. 8 රෝහල. හරි. ඊළඟට අකීෂාට ඉතුරු වෙනවා අපිට දැන් 9 ඉඳන් 12 දක්වා. 9 කර්මාන්ත ශාලා, 10 ගොවිපොළ, 11 බැංකුව, 12 ගොවිපොළ. ගොවිපළ. එතකොට ඔතනදී ඇත්තටම ගත්තොත් කාලගුණ මිනුම් යන්ත්‍ර භාවිතය ඒකත් කට්ටිය මතක තියාගන්න ඒක ගොවිපළටත් දාන්න පුළුවන්. ගොවිපළට තමයි වඩාත්ම ගැලපෙන්නේ. හරි කාලගුණ මිනුම් යන්ත්‍ර කියන එක ගැලපෙන්නේ ගොවිපළට. මොකද අපි හිතන්නකෝ මොන හරි වගා කරන්න කලින් වහිනවද නැද්ද දැනගෙන තමයි භෝග හිටවන්නේ. මේ දේවල් හින්දා කාලගුණ මිනුම් යන්ත්‍ර කියන එක වඩාත්ම ගැලපෙන එක විදිහට දාගන්න ගොවිපළ. හරි එතකොට හරිතාගාරය යන්නේත් ගොවිපළේ. ඊළඟට කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම බැංකුව. හරි ස්වයංක්‍රීය ජල සැපයුමත් ආපහු ගොවිපළ. ඒ හින්දා අපි කාලගුණ මිනුම් යන්ත්‍ර භාවිතය කියන එකත් අනිවාර්යයෙන්ම දාගමු ගොවිපළට. හරි. එවනම් ඔන්න මේ ටියුට් එකේ වැඩ ටික එතනින් ඉවර වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ ටියුට් එකට යන්න කලින් අපි දැන් එමු අපේ පාඩමේ අපිට මොනවද ඊළඟට කතා කරන්න තියෙන්නේ කියන එක බලමු. දැන් අපි පරිගණක විද්‍යාගාරයට ඇතුළට යනකොට යන්න ඕන කොහොමද? ඇතුළේ ගිහිල්ලා ඉන්න ඕනද? කොහොමද කියන එක කතා කරා. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ටිකක් විතර ඔයාලගේ ගෙදර දොරෙත් ඔයාලට ඉගෙන ගන්න හම්බෙන මෙන්න මේ පාඩම. දැන් උදාහරණයක් මෙන්න මේ කවිය. සිරිත් මාල්දමෙන් ගත්තු කවියක්. දැන් ඇත්තටම ගත්තොත් සිරිත් මාල්දම කියන එක ඔයාලා පොඩ මේ දවස්වල අහන එකක්. හැබැයි ඉස්සරහට වඩා ගොඩක් ඕක කවි පන්ති හම්බෙයි. අර කිව්වාගේ අපි මොන දේ කරත් වැඩක් නැහැ. ඔච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ಗುಣධර්ම තියෙන ආචාර ධර්ම තියෙන කෙනෙක් උනේ නැත්තම්. කියන්නේ කොච්චර අධ්‍යාපනයෙන් දියුණු වුණත් ආචාර ධර්ම නැත්තම්. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔන්න තුන්දෙනා හොඳට අහගන්න. ජෙනුලි ආදිත්‍ය අකීෂා තුන්දෙනා. දැන් අපි ගත්තාම අපේ කාලේ ඉඳන් අපි ඉස්කෝලේ යනකොට අපි අපේ ගුරුවරුන්ට අනිවාර්යෙන් ගුරු ගෞරවය කියන එක. يعني ගුරුවරයාට ගෞරවය කරන්න ඕන කියන එක අපිට දහම් පාසලෙත් කියලා දෙනවා. ගෙදර අම්මලා තාත්තලාත් කියලා දීලා ඒක හොඳටම තිබ්බා. හැබැයි දැන් නිකන් අපිට දකින්න හම්බෙන දේවල් එක්ක පේනවා නිකන් ටිකක් විතර ගුරුවරුත් එක්ක ළමයි අතර තියෙන ગેප් එක අරගු වගේ ඒක අඩු වෙලා දෝ කියලා. සාර ධර්ම, ආචාර ධර්ම
හරි. දැන් මෙතන මේ පරිගණක ආචාර ධර්ම කියලා වෙනම වර්ගයක් පොතේ තිබ්බට මේ කතා කරන්නේ අපේ සදාචාරය ගැන. හරි. ඒතර ඒක අපේ ලංකාවේ හොඳ එකක් තියෙනවා. දැනටත් තාම තියෙනවා. හැබැයි ටික ටික අඩු වෙගෙන යනවා. හරි. දැන් උදාහරණයක් විදිහට මේ පාරේ යනකොට දැන් අපි හිතමු අපි තනියම පාරේ යනවා. තනියම. හරි වෙන කවුරුත් වටපිටාවේ නැහැ. දැන් අපිට බිම තිබිලා පර්ස් එකක් හම්බ වෙනවා. හරිද? පර්ස් එක අපි අරන් බලනවා. ඇතුලේ සල්ලිත් ගොඩක් තියෙනවා. හරි. ඕක ඇතුලේ අපි හිතමු එයාගේ බැංකු කාඩ් එකක්, එයාගේ ඩෙන්ටිටි කාඩ් එකක් කවුරු අයිතිකාරයෙක් ඒවත් තියෙනවා. දැන් ඕක බිම වැටලා තිනවා කියලා ඔයා විතරයි දැක්කේ. පිටිපස්සෙත් කවුරුත් නැහැ, ඉස්සරහත් කවුරුත් නැහැ. දැන් ඕක අපිට හෝම සල්ලි ටික සාක්කුවේ දාගෙන ගෙදර යන්න පුළුවන්. දැන් අපි බලනවා අය අපි කරපු වැඩේ සදාචාරාත්මකද මොකද ඔයාලා හිතන්නේ? ඒක හරිද වැරදිද මොකක්ද හිතන්නේ? වැරදි. දැන් අපිට හිතුවොත් මේක මට දෙයියෝ දීපු තෑග්ගක් මේක මට වැටලා තිබුණේ මට ඇහිඳ ගන්න තමයි දුන්නේ කියලා එහෙම තමයි හිතෙන්නේ සාමාන්‍ය. සමහර අය එහෙම හිතනවා. හැබැයි ඕක බලපුවාම පේනවා පර්ස් එකක් නැතුණා කියන්නේ යාගේ ඩ්‍රයිවිං ලයිසන් එකයි ඩෙන්ටිටි කාඩ් එකයි බැංකු කාඩ් එකයි ඔක්කොම තියෙනවා කියන්නේ මේ මිනිස්සුන්ට කොච්චර අමාරුවක් වේද ඊට පස්සේ ওই ටික ආයේ විශේෂයෙන් ලංකාව වගේ රටක ඕවා හදන්න ගියාම ආපහු සෑහෙන කාලයක් යනවා හදන්න. එහෙනම් අපි කරන්න ඕන දේ මොකද්ද උතනදී? ඇත්තට මොකද්ද කරන්නේ දැන්? එහෙම හම්බුනොත් මොකද්ද කරන්නේ? ඩෙන්ටිටි කාඩ් එකේ නම්බර් එකට කෝල් කරන්න. අන්න රයිට්. එතකොට ඇත්තටම ගත්තොත් අපේ ලංකාවේ මං හිතන්නේ තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ඩෙන්ටිටි කාඩ් එකේ මං දන්න විදිහට කෙනාගේ ඇඩ්‍රස් එක තියෙනවට ෆෝන් නම්බරේ නෑ නේද? නේද අකීෂා? අලුත් ID එකේ නෑ නේද? මම මොකද ලංකාවේ ළඟදී අවුරුදු දෙකක් හිටපු නැති හින්දා ළඟදී එන ඩෙන්ටිටි කාඩ් අම්මලා තාත්තලාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ඩ්‍රයිවිං ලයිසන් එකේ තියෙනවද දන්නේ නෑ. දුරකථන අංකයක් නෑ. එහෙනම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි ගාව විස්තර තියෙනවනේ. ළඟම පොලිසියක් තියෙනවා නම් පොලිසියට ගිහිල්ලා බාර දෙන එක. හරි. වැඩේ කියන්නේ සමහරවිට පොලිසියට ගියාම සමහර අය ඕක හරි කරදරයක් කියලා හිතනවා. පොලිසියට ගිහිල්ලා මේක ඇන්ට්‍රියක්ද මේක මෙහෙම හම්බුණා කියලා මෙයාගේ නම පොලිසියේ ලියලා වැඩ ගොඩක් වෙයි. එතකොට ඉතින් අපි කරන්න පුළුවන් දැන් ලංකාවේ මම දැකලා තියෙන වෙන දේ තමයි එයාගේ ඩෙන්ටිටි කාඩ් එකයි ඩ්‍රයිවිං ලයිසන් එකේ මොන හරි විස්තර ටිකක් අපි ෆොටෝ එකක් ගහලා Facebook එකට එහෙම නැත්නම් අර වගේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍යයට දානවා මෙන්න මේ පර්ස් එක පාරේ තිබිලා හම්බ වුණා. අයිතිකාරයා මාව සම්බන්ධ කරගන්න. අයිතිකාරයා මාව කන්ටැක්ට් කරගන්න. හොඳම දේ තමයි පොලිසියට ගිහිල්ලා බාර දෙන එක. හරි. ඉතින් සර් ඔව් එහෙම Facebook එකට දැම්මම වෙන මිනිස්සෙක්ගෙන්වත් මගේ කියලා එන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අනිවාර්යෙන් සෝෂල් මීඩියා වල දැන් ගත්තොත් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. කිව්වා හරිය. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් කෙනෙක්ගේ හිතන්නකෝ තව දෙයක් තියෙනවා. දැන් ලංකාවේ තාම නැති වුණාට මේ මම ඉන්න රටේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඩෙන්ටිටි කාඩ් එකක් කියන්නේ වටිනම ડોකියුමන්ට් එක. ඒ කියන්නේ ඒකෙන් එයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් එක තියෙන කෙනෙක්ට ඒ තොරතුරු ටික දාලා හොර වැඩක් කරන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් දැම්මොත් අපි ඒකේ තියෙන අර සමහර දේවල් බොඳ කරලා දානවා. දැන් ලංකාවේ ගත්තොත් ඔයාගේ වගේම ලංකාවේ අරගු වගේ අපිට දැන් ඔන්න කතා කරනවා මං අහවලා මේ ඉතින් අපි ඩෙන්ටිටි කාඩ් එක දාපුවම මේ නමෙන් කතා කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒතර කියලා රයිට් ඔයාගේ පර්ස් එකේ තිබුණේ මොනවද? පර්ස් එකේ සල්ලි කොච්චරක් තිබ්බද? පර්ස් එක මොන වගේද? දැන් සමහර අය ඉන්නවා අර වගේ පර්ස් එකේ ෆොටෝ දාන්න හොඳ නෑ අපි. හරි. මෙන්න මේවා සමහර අය මම දැකලා ෆොටෝ දානවා තිබිච්ච සේරමත් එක්ක. රුපියල් මෙච්චරක් තිබ්බා ෆොටෝ වගේ දානවා සේරම විස්තරේ ෆේස්. ඒතකොට ඉතින් දානකොට අර එහා පැත්තේ මිනිස්සුත් ඕක බලලා අඳුර ගන්න බැරි වෙන්නේ අපිට. දැන් අර වගේ ලයිසන් එකේ මූණ බලලා ඩ්‍රයිවිං ලයිසන් එකේ ෆොටෝ එකේ මූණ බලලා අදාළ මිනිස්සුව අඳුර ගන්න පුළුවන්. ගොඩක් දුරට අඳුර ගන්න පුළුවන්. ඒ සමහර ඒවා තියෙනවා. අර ෆොටෝ එක අරන් තියෙන ඉස්කෝලේ යන කාලේ මේ මිනිස්සයා දැන් අවුරුදු 50ක් විතර වයසයි. එතකොට ඉතින් දෙන්නව අඳුර ගන්න බෑනේ. ඒ හින්දා අර අකිෂා කිව්වා වගේ අපිට බලන්න වෙනවා මෙයාව අඳුර ගන්න අනිවාර්යෙන් අර කොගේ ප්‍රශ්න අහන්න ඕන අපි. ඔයා කොහෙද ගම කොහෙද රයිට්. එතකොට ඔයාගේ පර්ස් එකේ මොනවද තිබ්බේ? ඒ වගේ දේවල් වලින් තමයි අඳුර ගන්න වෙන්නේ. නැත්තම් වෙන කෙනෙක් ඉන්න පුළුවන් අනිවාර්යෙන්. හරි. ඉතින් එහෙනම් අපි හොඳ ළමයි වගේ දැන් කරන්න යන්නේ ඒකයි. එතකොට අපි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේදී අපිට හම්බෙන්න දේවල් දැන් අපි කම්පියුටර් ලැබ් එකට ගියාට පස්සේ අපි කොහොමද ඉන්නේ? දැන් අපි කියනවා පුස්තකාලයට ගියාම සද්ද කරන්නේ නැහැ අනිත් එක්කෙනාට කියව කරදරයක් කරන්නේ. ඉතින් ඒ වගේ සාර ධර්ම ටිකක් තමයි මේ පාඩම හරි ලේසි පාඩමක්. හරි. ඉතින් මේක අර කිව්වාගේ අපි නෝට් එකක් පස්සේ දාගමු. මම නිකන් කෙටි දේවල් ටිකක් කියන්නම්. සාමාන්‍යයෙන් ගත්තාම මේ තියෙන්නේ අපි කොහෙ ගියත් පුරුදු වෙනවා අන් අයට බාධාවක් වෙන්නේ නැති වෙන්න. පරිගණකය ගැන නෙමෙයි ළමයි මම මේ කියලා දෙන්නේ. හරි.
ඔයාලා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා සෙල්ලම් කරත් පන්ති කාමරේ හිටියත් කොහේ හිටියත් ඔයාලා කරන වැඩෙන් අනිත් එක්කෙනාට කරදරයක් වෙන්න බෑ. දැන් හිතන්නකෝ පිට්ටනියට ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරද්දී ඔයා හිතන්නකෝ ඔයා කෑ ගහනවා, දුවනවා, පනිනවා. ඉතින් පිට්ටනේ තියෙන්නේ ඒකටනේ. හැබැයි ඔයා අර වගේ දැන් සමහර පොඩි ළමයි ඉන්නවනේ ගොඩක් කෑ ගහන. යටි ගිරියෙන් කෑ ගහන හැම හම්බෙලා දෙනව නේද? ඔයාලා නේ මං කියන්නේ. කන් දෙකත් එක්ක රිදෙනවා වගේ. එතකොට ඉතින් පොඩි ළමයින්ට අපිට මොකුත් කියන්න බෑ. හැබැයි අපි ලොකු වෙනකොට ඉගෙන ගන්නවා. අපි පොදු තැනකට ගියාම, ඒ කියන්නේ කස්සන ගොඩක් ඉන්න තැනකට ගියාම පොඩ්ඩක් අර කොයි සද්ද නැතුව වැඩේ කරන එක තමයි කරන්නේ. ඊළඟට අන් අයගේ සර් පරිගණක ඔව් අපේ නංගි මල්ලි කෑ ගහනවා. ඔව් අනිවාර්යෙන් අපි නංගිලා මල්ලිලා ඉන්නවනම් අර වගේ අපිට සමහර කට්ටිය ඉන්නවා සද්ද බද්ද නැතුව ඉන්න ළමයි ඉන්නවා. හැබැයි දැන් අලුතෙන් එන પરම්පරාව ගැන හිතපුවම ගොඩක් වෙලාවට ටිකක් විතර සද්ද වැඩි. ඒතකොට ඉතින් එයාලා පොඩ්ඩක් මොන්ටිසෝරි ගිහිල්ලා හරි ප්‍රයිමරි එකට ගියාට පස්සේ තමයි ওই සද්ද ටිකක් අඩු වෙලා ඉස්කෝලේට ගියාට පස්සේ තමයි ඉතින් සද්ද අඩු වෙනවා කියන්නේ එයා පිළිවෙලට මේ සාර ධර්ම ඉගෙන ගන්නවා. මොන්ටිසෝරි ඉඳන් තමයි ඉගෙන ගන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන්නේ ඇයි මේක? දැන් ඔයා කම්පියුටර් එකේ දැන් උදාහරණයක් ආදිත්‍ය ඔය තුන්දෙනා යනවා ලැබ් එකට. දැන් උදේට ආදිත්‍ය චිත්‍රයක් අඳිනවා, අකීෂා ලියුමක් ටයිප් කරනවා. හරි. ඊළඟට යනුලි මොන හරි ගානක් හදනවා. තුන්දෙනා වැඩ තුනක් කර කර ඉන්නවා. එතකොට එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ වැඩවලට බාධා කරොත් හරි. ඒතර ඔය කිව්වොත් එහෙම ඕක කොහොම නෙමෙයි කරන්නේ ඕක මෙහෙම පුළුවන් කියලා අලුත් දෙයක් ඉගෙනනුවට කමක් නැහැ. ඕන හොඳම දේ. ඔය ලැබ් එකේ තියෙන වැදගත් දෙයක් තමයි ඔයාලා හොඳට මතක තියාගන්න. ඉස්කෝලේ ලැබ් එකට ළමයි 40ක් එකපාර ආපුවාම ඔය 40න් සමහර ලාවට හිතන්නකෝ දැන් ඔය තුන් දෙනා හොඳට කම්පියුටර් දන්නවා. දැන් ගෙදර කම්පියුටරයක්වත් නැති ළමයෙක් ඉන්නවා. ඒතර මේ ළමයි ලැබ් එකේදී තමයි කම්පියුටරේ දකින්නේ. ඒතකොට ඔයාලා අර වැඩ පෙන්නනවා වගේ එතන තියෙන ඔක්කොම වැඩ ටික කරලා බලන එක නෙමෙයි හොඳම දේ. එයා මොන හරි දැන් ඉඳගෙන බලන් ඉන්නවා කම්පියුටරේ ඔන් කරගන්න දන්නේ නැහැ. ඒතකොට ඔයාලා කරන්න ඕන මොකද්ද? අද අපි ඉගෙන ගත්තානේ. උදව් කරන්න. උදව් කරනවා. එතකොට වෙන්නේ ඔයාගේ දැනුමත් වැඩි වෙනවා. ඔයා මොන හරි දෙයක් කිව්වොත් ඕක කොහොම නෙමෙයි කරන්නේ මෙන්න මෙතනට කියලා මේක ඔබන්න. උතර ඔයාටත් ඒක මතක හිටිනවා. හරි. ඒ අනිත්‍යයට කරදර කරන්නේ ඔයාලා කොහොමදත් උතර ඉන්න තුන් දෙනාම හොඳ ළමයි එහෙම කරන්නේ නැහැ. නිකන් අපි මේ දැන් කියන්නේ විද්‍යාගාරය. ඊළඟට මෙන්න මේ ඔයාලා නොදන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඔයා ලැබ් එකට ගිහිල්ලා වැඩ කරනකොට ඔයා වැඩ කරන කම්පියුටරේ ඔයාගේ ගෙදර එක නෙමෙයි. හරි. එතකොට ওই කම්පියුටරේ තියෙන්න පුළුවන් කලින් ළමයි ඇවිල්ලා හදලා ගියේ ලියකියවිලි. ඒ කියන්නේ එයාලා ටයිප් කරපු myself ගැන ටයිප් කරලා තියෙනවා. දැන් උදාහරණයක් ගන්න ඔයාට කලින් හිටපු ළමයි myself ගැන ගහලා ටයිප් කරපු එකක් තියෙනවා. රයිට්. ඒකේ තියෙනවා මගේ නම මේක ගම මේක පවුලේ මෙච්චරක් ඉන්නවා මම කන්න කැමති පළතුර මේකයි my favorite food එක මෙහෙමයි කියලා අපේ යාළුවෙක්ම වෙන්න පුළුවන්. කලින් ටයිප් කරලා දකින්නවා. දැන් අපි ඕක හොරෙන් බලනවා. හරි. ඒකත් අපි කියන්නේ අනිවාර්යෙන් අරගෙනගේ මොකද සාර ධර්ම වලට පටහැනි. වෙනත් අයගේ ලිපිගොනු බලන එක හොඳ නැහැ. ඒක හරියට නිකන් හිතන්නකො ඉස්කෝලේ දැන් යනකොට යාළුවගේ බෑග් එකේ යාළුවගේ පර්ස් එක ඕකේ තියෙන සේරම දේවල් යාළුවා නැති වෙලාවට බලන එක. දැන් යාළුවා දුන්නොත් එහෙම ඔයා බලන්න කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ කියන්නේ අන් අයගේ පරිගණකයේ තියෙන ලිපි කටයුතු අපි බලන්න යන්නේ නැහැ. හරි. ඊළඟට ගුරු බෞතුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණකයේ ස්ථාපිත කිසිම එකක් මකන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ කියන දේ. මෙන්න මම ඔයාලට පෙන්නන්න බලාගන්න. ඔයාගේ කම්පියුටරේ තියෙන software ඔයාට මකන්න පුළුවන්. අපි ඒකට කියනවා uninstall කරනවා කියලා. දැන් install කියලා කියන්නේ දානවට. ෆෝන් එකේ මතකද? ෆෝන් එකේ කොහොමද එහෙම කරන්නේ? අර ෆෝන් එකේ ඇප් එකක් උඩ ඇඟිල්ලෙන් ඔබාගෙන ඉන්නකොට මතුවෙනව නේද delete කියලා. ළමයි මේ වැඩේ එහෙම කරන්න එපා. අත්හදා බලන්න යන්න එපා ගෙදර. හරි. ගේම් කන්නකොට එනවා. ඔන්න දැන් අම්මා තාත්තට හොරෙන් ගේම් එකක් දාලා අම්මා තාත්තා එන්න කලින් ගේම් එක මකන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට අර ගේම් එක උඩ ඔබාගෙන ඉඳලා හරි එතනින් තියෙනවා delete එහෙම නැත්නම් uninstall. ඒක ඉස්කෝලේදී කවමදාවත් අපි කරන වැඩක් නෙමෙයි. මොකද අපේ කම්පියුටර් එකට software දාලා තියෙන්නේ ඉස්කෝලේ සර් හරි මිස් හරි අපිට ඕන කරන දේවල්. ඒතර ඒවා අපි මකන්න යන්නෙත් නැහැ. අලුතෙන් දාන්න යන්නෙත් නැහැ. හරි. ඉතින් ඒකයි මෙතනදී කියලා තියෙන්නේ. හරි. ඊළඟට ඉන්ටර්නෙට් එක අනිවාර්යෙන් දැන් අද කාලේ ළමයින්ට මේ තියෙන සමහර දේවල් අපි කියලා දෙන්න දෙයක් නැහැ. ළමයි ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ කාලේ වුණ අහගන්න ළමයි. අපි ඉන්ටර්නෙට් මුලින්ම භාවිතා කරන කාලේ අපේ අම්මලා තාත්තලා හිටන් හිටියේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ මන ළමයා නරක වෙන දෙයක්. ඉන්ටර්නෙට් කියන්නේ හොඳ නැති දෙයක්. ඔන්න ඕක තමයි මුලින්ම ඉන්ටර්නෙට් කියන එක ලංකාවට එනකොට. මම කියන්නේ ලෝකෙ නෙමෙයි. ලංකාවට එදී ලංකාවේ හිටපු අම්මලා තාත්තලා හිතුවේ එහෙම. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඕන දෙයක් සර්ච් කරලා ගන්න පුළුවන්. එතකොට ඒක ළමයාගේ මානසික එක දේවල් අදාළ නැති දේවල් වයසට ගැලපෙන්නේ නැති දේවල් ඉතින් එහෙම ඒවා නවත්තන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් වල YouTube කියන දන්නවනේ. YouTube එකේ තියෙනවා අපිට පුළුවන් YouTube Kids කියන එක. ඒ කියන්නේ ළමයින්ට විතරක් අදාළ වීඩියෝස් එන විදිහට හදන්න පුළුවන්. හරි.
කිසිම අනවශ්‍ය වීඩියෝ එකක් එන්නේ නැහැ. ඒකට එකම දේ ඒ කාලේ අම්මලා තාත්තලා අය දන්නවද එහෙම කිව්වේ? අම්මලා තාත්තලා IT දන්නේ නැහැ. ඒතකොට අම්මලා තාත්තලා IT දන්නේ නැතුනම අම්මලා තාත්තලා කිව්වේ මේකේ ලොකු වැරද්දක් තියෙනවා මේක හොඳ නෑ ළමයින්ට. හැබැයි දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ අවුරුදු ගාණක් ඉන්ටර්නෙට් එක තිබිලා අම්මලා තාත්තලාත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නවා. ළමයි ඊට වඩා දන්නවා. අදටත් එහෙමයි. අදටත් පොඩි ළමයි අම්මලා තාත්තලාට වඩා දන්නවා. ඇයි ඉපදුණු දවසේ ඉඳන් කම්පියුටර්ස් තිබිච්ච කට්ටිය තමයි ඔයාලා. ඉපදුණු දවසේ ඉඳන් ගෙදර ස්මාර්ට්ෆෝන් එකක් තිබුණේ ඔයාලට. ඔයාලගේ අම්මලාට නෙමෙයි හරි. එතකොට ඒ අයට ඉතින් මොකද්ද වෙන්නේ? ඉබේම දැනුම එනවා. ඒතර ඔයාලා දැනගන්න මොකද්ද? හරියට පාවිච්චි කරන්න. ඉන්ටර්නෙට් එකට ගිහලා YouTube එකට ගිහලා දැන් ඔයාලට තිබුණොත් මොන හරි දෙයක් බලන්න, කාටුන් බලනවා, සින්දු බලනවා, ඩාන්ස් කරනවා බලනවා, මොන හරි බැලුවට කමක් නැහැ. අනවශ්‍ය දෙයක් දැක්කොත් ඒක ක්ලෝස් කරලා අයින් කරලා දාන්න තමයි ඕන කරන්නේ. හරි. ඉතින් මේකද කියන්නේ ඒකයි අන්තර්ජාලය භාවිතා කරද්දී ඉන්ටර්නෙට් එකේ තියෙන අනවශ්‍ය දේවල් එන එක එකක්. අනිත් එක වෛරස්. ඔන්න මතක තියාගන්න. කම්පියුටර් වෛරස්. එන්නෙම ඉන්ටර්නෙට් එක. ඉතින් එහෙනම් අපි ඔය කියන දේවල් ටිකේ නෝට් එක ඊළඟ දවසේ දාගමු. හරි. එතකොට මේ පාඩමේ කොටසත් අපිට එතනින් ඉවර කරන්න පුළුවන් වෙනවා. තව ටියුට් එකක් බලමු මට දාන්න තියෙනවා. අකීෂා චුට්ටක් ඔයාලා මේකෙන් පස්සේ ආයෙ පොඩ්ඩක් ජොයින් වෙන්න අම්මත් එක්ක චුට්ටක් කතා කරන්න ඕන. අම්මා ඉන්නව නේද අකීෂා? හරි. හරි. මේ Zoom link එකෙම ජොයින් වෙන්න. හරි. එහෙනම් අනිත් අයට ආයිබෝන්. හරි. ආයිබෝවන්